ආයුබෝවන් මගේ දූල පුතාලා හැමදෙනාටම. ඉතින් පුතේ ඔන්න අදත් ආවා ප්‍රයෝජනවත් වීඩියෝවක් අරගෙන පුංචි ඔයාලා වෙනුවෙන්. අද ටීචර් කතා කරන්න යන්නේ පුංචි පුතාලා දූලට ලස්සන සිංහල පාඩමක්. 4 ශ්‍රේණිය සිංහල කියවීම පොතේ 5 වෙනි පාඩම. පුංචි වුණත් පුංචි අපට හිතන්න පුළුවන්. හොඳයි පුතේ අපි පාඩමට යමු වෙමු. පුංචි වුණත් පුංචි අපට හිතන්න පුළුවන් 5 වෙනි පාඩම. වනාන්තරයේ ඈත එපිට නෙළුම් පිපුණු විලක් ඇති. නිල් වතුරෙන් පිරුණු කලට වනසෙව්පාවෝ ඇදෙති. ගැඹුරු විලේ මඩ වගුරේ පා එරිලා හඬ නගති. ගොඩ එන්නට බැරිව දුකින් සිව්පාවෝ කල් ගෙවති. පුතේ මේ වනාන්තරය කියලා කියන්නේ කැලෑවනේ. කැලෑවේ ඈතට වෙන්න ලස්සන නෙළුම් මල් පිපුණු විලක් තියෙනවලු. එතකොට මේ වනසෙව්පාවෝ කියන්නේ කවුද? කැලෑ සත්තු. කකුල් 4 සත්තු. මේ සත්තු මේ දිය බොන්න මේ ලස්සන නෙළුම් පිපුණු විලට එනවලු. මේගොල්ලෝ වතුර බීලා යන්න නම් වෙන්නේ නැහැ. හේතුව ගැඹුරු විලේ මඩ වගුරේ පා එරිලා හඬ නගදී. අනේ මේ ලස්සන විලක් වුණාට පුතේ මේකේ තියෙන්නේ මඩ. ඉතින් මේ සත්තු විලට බැස්සම මේ සත්තුන්ගේ පාද මේ මඩේ එරෙනවා. ඉතින් ගොඩ එන්නට බැරි වුණාම ඒගොල්ලෝ මොකද කරන්නේ පුතේ? ගොඩාක් හයියෙන් කෑ ගහනවා කියලා තියෙනවා. මේ බලන්න පා එරිලා හඬ නගති කෑ ගහනවා. ගොඩට එන්න බැරුව දුකින් ඒ විලටම වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ කතන්දරේ අස්සේ මෙන්න එනවා පුංචි බඹරෙක් පියාඹගෙන එයාගේ යාළුව දෙන්න හම්බ වෙන්න. කවුද මේ යාළුව දෙන්න? මැඩිනයිදේ ඉබිනයිදේ. මැඩිනයිදේ නැගිටින්න ඉබිනයිදේ නැගිටින්න. පුංචි පුතා ඊයේ ගෙදර නොපෙමිණි හින්දා ඇතින් නිමුළු රෑ තිස්සේ අඬ අඬ හිටියා. දුක හිතිලා මම මේ පියඹාගෙන ආවා. මොකද උනේ මැඩිනයිදේ කියන්න පහදා. ඔන්න ඉතින් බඹරා හරිම කලබලෙන් මේ යාළුව දෙන්නගේ මොනවද අහනවා. මැඩිනයිදෙත් ඉබිනයිදෙත් බොහෝම දුකින් තමයි මේ වෙලාවේ ඉන්නේ. බලන්නකො මැඩිනයිදේ මොකද්ද කියන්නේ කියලා. ඉවුරේ සෙල්ලම් කර කර හිටි ඇත්පැටියා නෙළුම් මලක් කඩා ගන්න වතුරට බැස්සා. ඔන්න මැඩිනයිදේ කතාව පටන් අරන් කියනකොට මේ විස්තරයේ ඉතුරු කොටස ඉබිනයිදේ මෙන්න මෙහෙම කියන්න පටන් ගන්නවා. හොරතලාගේ පුංචි කකුල් යටටම එරුණා. ගොඩට එන්න බෑ මුළු රෑ වතුරෙම ගෙවුණා. අනේ ඉතින් බලන්නකෝ මේ ඉවුරේ සෙල්ලම් කර කර හිටපු පුංචි ඇත්පැටියා අනේ නෙළුම් මලක් කඩා ගන්න කියලා වතුරට බැස්ස බම්බරෝ. ඉතින් මේ පුංචි හොරතලාගේ පුංචි කකුල් මඩේ එරුණානේ. ඉතින් ගොඩට එන්න බෑ මුළු රෑම හිටිය වතුරේ. මොනව කරන්නද බමරෝ පොඩි අපි දෙන්න. අපිත් ඉතින් දුකෙන් හොරතලා ළඟ වුණා. අනේ ඉතින් අපි පුංචිනේ අපි කියලා මොනව කරන්නද? පුංචි අපි දෙන්න රෑ එළි වෙනකම්ම මේ හොරතලා ළඟ තනියට හිටියා කියලා බමරට කියනවා. ඉතින් බඹර මෙන්න මෙහෙම කියනවා. පුංචි වුණත් පුංචි අපට හිතන්න බැරිද? මේ වෙලාවේ කිසිත් නොකර ඉඳීම හරිද? බඹර කියනවා අපි පුංචි තමයි. ඒත් පුංචි අපිට මොනවත්ම කරන්න බැරිද මේ වෙලාවේ? අනේ මොනවත් නොකර ඉන්න එක නම් හොඳ දෙයක් නොවේයි. මැඩිනයිද කියනවා බඹරු ඉතින් පමා නොවී යන්න පියඹලා. කියන්න මෙහි ඉන්නා බව පුංචි හුරතලා. ඉබිනයිදෙත් කියනවා ඇතින් නිමී ගැන අහලා කලබල වේවි. එක පාරට දුවගෙන විත් විලට පණීවි. ඉතින් මැඩිනයිද ආපහු මෙන්න මෙහෙම කියනවා මඩ වගුරේ ඇතින්නිගෙත් කකුල් එරේවි. ගොඩට එන්න බෑ ඇස්වල කඳුළු පිරේවි. ඔන්න ඉතින් බඹරා මැඩිනයිදේ ඉබිනයිදේ මේ යාළුව තුන්දෙනා හරියට කතා වෙනවා මේ පුංචි හුරතලාව ඒගොල්ලන්ගේ යාළුවව කොහොමද මේ වතුරෙන් බේරගන්නේ කියලා. බඹර මෙන්න මෙහෙම කියනවා. එහෙම නොවේයි ඉබිනයිදේ. එහෙම නොවේයි මැඩිනයිදේ.
ටිකක් හිතන්න. ඉක්මන් වෙන්නට නරකයි. කලබල වෙන්නට නරකයි. වැඩක් කරන්න. ඉතින් පුතේ මේ පුංචි යාළුවෝ තුන්දෙනා කතා වෙනවා මෙන්න මෙහෙම. මැඩිනයිද කියනවා ඔයා ඉක්මනට පියඹලා ගිහිල්ලා ඇතින්නිට කියන්නකෝ. පුංචි හොරතලා ඉන්නවා මෙන්න මේ විලේ. එතකොට ඉබිනයිද කියනවා මේ එහෙම කිව්වොත් එහෙම ඇතින්නි කලබල වේවි. ඇතින්නි කියන්නේ පුතේ මේ චූටි ඇත්පැටියාගේ අම්මා. එකපාරට කලබල වෙලා ඇවිල්ලා විලට පණීවි. ඊළඟට මොකද වෙන්නේ? මඩ වගුරේ ඇතින්නිගෙත් කකුල් එරේවි. ගොඩට එන්න බැරුව දුකින්ම තමයි ඉන්න වෙන්නේ. ඉතින් බඹර කියනවා මෙන්න මෙහෙම. එහෙම නෙවෙයි. අපි මෙන්න මෙහෙම කරමු. ඉක්මන් නොවි, කලබල නොවි චුට්ටක් හිතලා බලමුකෝ මොකද කරන්න කියලා. මිතුරන් තුන් දෙන කසුකුසු ගාමින කතා බහක් වූවයි. පුංචි මොළ තුන එක් වූ තැන ලොකු අදහස ආවයි. බඹරා සතුටින් කොහෙදෝ යන බව රෝන් කියා කීවයි. විල ළඟ දෙනියේ ජයසක පිඹ වලි කුකුලෙක් හැඬලුවයි. ඔන්න පුතේ බොහොම සතුටුදායක අවස්ථාවකට පුංචි යාළුවෝ තුන්දෙනාම දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් දන්නවා ඒගොල්ලෝ කොහොමද මේ චූටි හුරතලාව බේරගන්නේ කියලා. බඹරා ගොස් ඇතින්නියට තොරතුරු කීවා. ඇය කැලයෙන් වැලක් කඩන් එතැනට ආවා. ඉබිනයිදේ වෙහෙස වෙලා වතුරට බැහැලා පහුරු ගගා වතුර බහින කානුව කැපුවා. ඇතින්නි හොඬ වැල කොනකින් වැල්පට ගත්තා. වැලේ අනික් කෙළවර මැඩිනයිදට දුන්නා. ඔන්න දැන් බමරා ගිහිල්ලා මොකද කළේ? ඇතින්නියව හම්බ වෙලා ඇතින්නියට හිමින් සීරුවේ තොරතුරු පහදලා කිව්වා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනි කියලත් ඇත්පැටියව බේරගන්නේ කොහොමද කියලත් එයාව හිමීට දැනුවත් කළා. ඉතින් ඊට පස්සේ මොකද කළේ? ඇතින් ඉක්මනින් ගිහිල්ලා කැලේ තියෙන වැල්පටක් කඩාගෙන ආවා. ඉබිනයිද මොකද කරේ පුතේ? වතුරට බැහැලා පහුරු ගගා වතුර බහින්න කානුවක් කැපුවා. ඇතින්නි හොඬ වැල කොනකින් අල්ලාගෙන වැල්පට හොඬේ පටලව ගත්තා. එතකොට වැලේ අනික් කෙළවර තියෙනවනේ පුතේ. ඒ වැලේ අනික් කෙළවර මැඩිනයිදට දුන්නා. ගිහිල්ලා පුංචි ඇත්පැටියට අනිත් කෙළවර ගිහිල්ලා දෙන්න කියලා ඔන්න යාළුවට බාර දුන්නා. හරි ලස්සන උපක්‍රමයක් වගේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. වැල්පටගෙන අතින් මැඩිනයිදේ හිමින් ඇත්පැටියා ළඟටයි යන්නේ. ඇත්පැටියා හොඬෙන් වැල අල්ලා තදින් දෙපා බොරුල් කරමින් උන්නේ. ඇතින්නි දුර ඉඳන් වැලෙන් අදී හෙමින් පුංචි පුතා දැන් ළඟ එන්නේ. දෙපා මිදී මඩෙන් hina වෙවි හොරෙන් හුරතලා විලෙන් ගොඩ වෙන්නේ. හැමෝටම ගොඩාක් සතුටුයි. මල් පෙතිවල කම්මුල් මත හිරු රැස් වැටුණා. ටිකිරි සිනා රේණුසලා ඒ මල් පිපුණා. පුංචි යාළුවන් ඔක්කොම රංචුව හැදුනා. සන්තෝෂෙන් සින්දු කියා නැටුමක යෙදුණා. බලන්න පුතේ පුංචි යාළුවෝ තුන්දෙනා එකතු වෙලා කරපු වීර වැඩේ. ඒ නිසා පුංචි හොරතලා සම්පූර්ණයෙන්ම විලෙන් ගොඩට ආවා. ඇතින්නිටත් සතුටුයි. යාළුවෝ හැමෝටමත්ම සතුටුයි. ඉතින් ඔන්න පුතේ ලස්සන පාඩමක අවසානය. ඉතින් පුතේ ලස්සන පාඩමක් නේද? ඉතින් ඔන්න පාඩම අවසానයිනේ. මගේ පුතාලට මේ පාඩම හොඳින් තේරෙන්නට ඇතයි කියලා මම හිතනවා. ඉතින් මගේ පුතාලට මේ වීඩියෝ හොඳ නම් පොඩි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙමනම් මම ගිහින් එන්නම්. නැවත වීඩියෝවක් අරගෙන එන්නම් පුතාලව හම්බ වෙන්න. අවසරයි ආදරණීය සමුගැනීමකට. ආයුබෝවන්.